ප්‍රභාෂර ටීවී YouTube නාලිකාව වෙත පිවිසි ඔබ සැමට ආයුබෝවන් සුබ දවසක්. 2025 මැයි මාස 14 වන දින සිදුවන ගුරු මාරුව සම්බන්ධකව ඔබගේ ලග්නයට කෙසේ බලපායිද, ආර්ථික තත්ත්වය කෙසේ වෙයිද, ව්‍යාපාර රැකියාවල දියුණුව ලැබෙයිද, හදිසි අනතුරු, රෝග පීඩා, විවාහ ජීවිතය කෙසේ වෙයිද, අධ්‍යාපන කටයුතු වලට කොහොම වෙයිද කියා ඔබගේ ලග්නය සම්බන්ධ කරගෙන කරන පලාපල විස්තරයකි. මේෂ ලග්නය. මේෂ ලග්නයෙහි මේ ඔබගේ කේන්දරයේ 9 වන භාවය හා 12 වන භාවයේ අධිපති වන ගුරු ග්‍රහතුමා පැමිණෙන්නේ 3 වන භාවය වන මිථුන රාශියටයි. මේ අනුව ඔබට අසල්වාසීන් හා සහෝදරයින් සමග අමනාපකම් තිබුණා නම් ඒවා තරමක් දුරවන බව පෙන්නුම් කරයි. ඔබ සමග සහයෝගයෙන් කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ. වෙනත් පුද්ගලයන් සමග පවත්වන සම්බන්ධතාවයන් වලදී කල්පනාකාරීව කටයුතු කිරීමෙන් ඔබට ඇතිවිය හැකි බාධක තත්ත්වයන් මගහරවා ගැනීමට හැකියාව ලැබේ. විදේශ ගමන් හා විදේශ රැකියා සම්බන්ධ කරගෙන තරමක් යහපත් කාල සීමාවක් බව පෙන්නුම් කරනවා. විදේශියන් සමග කරන වෙළඳාම් තත්ත්වයන් වගේ දේවල් වලින් ආර්ථික පැත්තෙන් වාසි ලැබෙන බවද පෙන්නුම් කරනවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල ජයග්‍රහණයන්ද පෙන්නුම් කරනවා. කෙටි ගමන් යොදාගෙන කරන ව්‍යාපාර වලින් බොහෝ දුරට පාඩු සිදුවීමේ ඉඩකඩක් පවතින නිසා ඒ සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරීව කටයුතු කරන්න. මෙම ගුරු මාරුව මේෂ ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵලදායී බව පෙන්නුම් කරයි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 8 වන භාවය හා 11 වන භාවයේ අධිපති වන ගුරු ග්‍රහතුමා පැමිණෙන්නේ ඔබගේ කේන්දරයේ 2 වෙනි භාවය වන මිථුන රාශියටයි. මේ අනුව ඔබගේ ව්‍යාපාර හා රැකියා කටයුතු වල දියුණුව ඇතිවන බව පෙන්නුම් කරයි. විශේෂයෙන්ම ඔබගේ කතාවෙන් කරන ව්‍යාපාර කටයුතු හෝ රැකියා කටයුතු වල සාර්ථකත්වයක් ඇතිවන බව පෙන්නුම් කරනවා. ආර්ථික තත්ත්වයද ඉතා යහපත් වෙනවා. අලුත් ආදායම් මාර්ගද ලැබෙන කාල සීමාවක් බවත් පෙන්නුම් කරන්න පුළුවන්. විවාහ ජීවිතයේද ප්‍රශ්න කරදර තිබුණා නම් ඒවා නැති වී විවාහ ජීවිතයේද සාර්ථක වෙනවා. පාරම්පරිකව එන දේපල උරුමයන්ද ලැබෙන කාල සීමාවක් බවද පෙන්නුම් කරනවා. මුහුණට හා බෙල්ලට හදිසි අනතුරු තත්ත්වයන් ඇතිවිය හැකි නිසා ඒ සම්බන්ධව සැලකිලිමත් වී කටයුතු කරන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම ගුරු මාරුව මිශ්‍ර ඵලදායී බව පෙන්නුම් කරයි. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 7 වන භාවය හා 10 වන භාවය වන අධිපති වන ගුරු ග්‍රහතුමා පැමිණෙන්නේ ඔබගේ කේන්දරයේ ලග්න භාවය වන මිථුන රාශියටයි. මේ අනුව ඔබගේ පවුලේ අය සමග හිතමනාපකම් තිබුණා නම් ඒවා නැති වෙනවා. ඒ අය සමග සහයෝගයෙන් කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනවා. විවාහ ජීවිතයේද ප්‍රශ්න කරදර ගැටලු දේවල් හිතමනාපකම් තිබුණා නම් ඒවත් නැති වෙලා ඒ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබෙනවා. මානසික සහනයද උදා වෙනවා. හවුලේ කරන ව්‍යාපාර කටයුතු වලින්ද ලාභ ලැබීම් පෙන්නුම් කරනවා. ණය ගනුදෙනු වලින්ද විශේෂයෙන් වාසි ලැබෙනවා. රැකියා කටයුතු වලද දියුණුවක් ඇති වෙන බව පෙන්නුම් කරනවා. ආර්ථික තත්ත්වයේද යහපත් මට්ටමකට පත් වෙන බව කියන්න පුළුවන්. මෙම ගුරු මාරුව මිථුන ලග්නයෙන් උපන් ඔබට ඊටාම සුබදායි බව තමයි පෙන්නුම් කරන්නේ. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 6 වන භාවය හා 9 වන භාවයේ අධිපති වන ගුරු ග්‍රහතුමා පැමිණෙන්නේ ඔබගේ කේන්දරයේ 12 වන භාවය වන මිථුන රාශියටයි. මේ අනුව
ඔබ විදේශ ගමන් බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒවා සාර්ථක වෙන සුබදායි කාල සීමාවක් බව පෙන්눔 කරනවා. ආගමික කටයුතු වලට හා පින්දහම් කටයුතු වලට සහභාගී වීමටද අවස්ථාවන් උදා වෙනවා. ඒවාට සම්බන්ධ වීමෙන් මානසික සහනය උදා වෙනවා. ආගමික නායකින්ගෙන් උදව් උපකාරද ලැබෙනවා. ව්‍යාපාර කටයුතුද දියුණු වෙනවා. බඩේ රෝග තත්ත්වයන් ඇතනම් සැලකිලිමත් වන්න. බඩේ අසනීප තත්ත්වයන් නිසා හදිසි රෝහල්ගත වීමද ඇතිවීමට හැකියාව තියෙනවා. කෑම ගැනීමේදී ඉතාමත්ම කල්පනාකාරී වන්න. කටක ලග්නයෙන් උපන් ඔබට මෙම ගුරු මාරුව මිශ්‍ර ඵලදායී තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 5 වන භාවය හා 8 වන භාවයේ අධිපති වන ගෘහගාතුමා පැමිණෙන්නේ ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවය වන මිථුන රාශියටයි. මේ අනුව ඔබගේ වැඩිමහල් සහෝදරයින්ගෙන් උදව් උපකාර ලැබෙන බව පෙන්눔 කරනවා. යහපත් උගත් මිතුරන්ද ඇසුරට ලැබෙනවා. ඔවුන්ගෙන් උදව් උපකාර ලැබෙන බවද පෙන්눔 කරනවා. මුදල් ලාභද ලැබෙන කාල සීමාවක් වෙනවා. ව්‍යාපාර හෝ රැකියා කටයුතු වල ප්‍රසිද්ධිය සඳහා යම් කිසි කටයුතු කර තිබුණා නම් ඒවාද සාර්ථක වන කාල සීමාවක් වෙනවා. විවාහ ජීවිතයේ බාධක තත්ත්වයන් තිබුණා නම් ඒවා නැති වෙලා සමගියෙන් කටයුතු කරගෙන යාමටද හැකියාව ලැබෙනවා. විවාහයෙන් ලැබෙන්නට තිබුණු දීපල හා මුදල් වගේ දේවල් ලැබෙන කාල සීමාවක් බවද පෙන්눔 කරනවා. ශරීර සෞඛ්‍ය සම්බන්ධව තරමක් අයහපත් විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. මෙම ගුරු මාරුව සිංහ ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵලදායී තත්ත්වයක් තමයි උදා කරන්නේ. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ හිමි ඔබගේ කේන්දරයේ 4 වෙනවා හා 7 වන භාවයේ අධිපති වන ගුරු ග්‍රහතුමා පැමිණෙන්නේ ඔබගේ කේන්දරයේ 10 වන භාවය වන මිථුන රාශියටයි. මේ අනුව ඔබගේ රැකියා කටයුතු වල කරදර බාධා තිබුණා නම් ඒවා නැති වෙලා ඒ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවස්ථාව උදා වෙනවා. අලුත් රැකියාවකට යාමක් හෝ අලුත් රැකියාවක් ආරම්භ කිරීමකට සිතාගෙන සිටිනවා නම් ඒ කටයුතුද සාර්ථක වන කාල සීමාවක් බව පෙන්눔 කරනවා. විශේෂයෙන්ම පොලී ව්‍යාපාර හෝ ඉඩම් නිවාස වාහන වෙළඳාම් වගේ කටයුතු සම්බන්ධ කරගෙන කරන ව්‍යාපාර කටයුතු වලින් දියුණුව ලැබෙනවා. විවාහ ජීවිතයද සාර්ථක වෙනවා. පියාගෙන් විශේෂයෙන්ම උදව් උපකාර ලැබෙන කාල සීමාවක් බවද පෙන්눔 කරනවා. ශරීර සෞඛ්‍ය සම්බන්ධව යහපත් බවක් තමයි පෙන්눔 කරන්නේ. රෝගාබාධ තිබුණා නම් ඒවා සුව වෙලා මානසික සහනයද උදා වෙන බව පෙන්눔 කරනවා. මෙම ගුරු මාරුව කන්‍යා ලග්නයෙන් උපන් ඔබට නම් සුබදායි බව තමයි පෙන්눔 කරන්නේ. තුලා ලග්නය. තුලා ලග්නයේ හිමි ඔබගේ කේන්දරයේ 3 වන භාවය හා 6 වන භාවය අධිපති වන ගුරු ග්‍රහතුමා පැමිණෙන්නේ 9 වන භාවය වන මිථුන රාශියටයි. මේ අනුව අධ්‍යාපන කටයුතු කරන දුවදරුවන්ට විශේෂයෙන්ම සුබදායි කාල සීමාවක් බව පෙන්눔 කරනවා. උසස් අධ්‍යාපනය හදාරන්නට බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ කටයුතුද සාර්ථක වන බව පෙන්눔 කරනවා. ව්‍යාපාර කටයුතු කරන අයට නම් සාමාන්‍යයෙන් අයහපත් කාල සීමාවක් බව තමයි පෙන්눔 කරන්නේ. ව්‍යාපාර කටයුතු සම්බන්ධ කරගෙන සතුරු කරදර ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරන්න. ආර්ථික තත්ත්වයත් තරමක් දුරකට අයහපත් වන බව පෙන්눔 කරනවා. බඩේ රෝග හා උෂ්ණාධික අසනීප තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක්ද පෙන්눔 කරනවා. බඩේ ගල්, ගෙඩි වගේ රෝග තත්ත්වයන් පෙන්눔 කරන නිසා හැකිතරම් ජලය පානය කරන්න පුරුදු වන්න. වසවිස වලින් තොර වූ ආහාරද කෑම සඳහා අර ගැනීමට කටයුතු කරන්න. මෙම ගුරු මාරුව තුලා ලග්නයෙන් උපන් ඔබට නම් මිශ්‍ර ඵලදායී තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. වෘශ්චික ලග්නය.
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ දෙවන භාවය හා පස්වන භාවය අධිපති වන ගුරු ග්‍රහතුමා පැමිණෙන්නේ ඔබගේ කේන්දරයේ 8 වන භාවය වන මිථුන රාශියටයි. මේ අනුව ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධව ගැටලු තත්ත්වයන් ඇතිවිය හැකි. ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න. තව මුත්‍රා සම්බන්ධ රෝග හා වකුගඩු සම්බන්ධ රෝග තත්ත්වයන්ද ඇතිවීමේ ඉඩකඩක් පෙන්눔 කරන නිසා ඒ සම්බන්ධවද සැලකිලිමත් වන්න. රැකියා කටයුතු හා ව්‍යාපාර කටයුතු වල දියුණුව ඇති වෙනවා. අලුත් ආදායම් මාර්ග ලැබෙනවා. ආර්ථික තත්ත්වයද යහපත් වෙන බව පෙන්눔 කරනවා. අධ්‍යාපන කටයුතු කරන අයටද විශේෂයෙන්ම සුබදායී කාල සීමාවක් බව පෙන්눔 කරනවා. එම කටයුතු වල සාර්ථකත්වයක්ද ඇති වෙනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබටත් මෙම ගුරු මාරුව මිශ්‍ර ඵලදායී බව තමයි පෙන්눔 කරන්නේ. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ ලග්න භාවය හා 4 වන භාවයේ අධිපති වන ගුරු ග්‍රහතුමා පැමිණෙන්නේ ඔබගේ කේන්දරයේ 7 වන භාවය වන මිථුන රාශියටයි. මේ අනුව ඔබගේ විවාහ ජීවිතයේ ප්‍රශ්න කරදර ගැටලු තිබුණා නම් ඒවා නැති වී විවාහ ජීවිතය සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබෙනවා. හවුලේ කරන ව්‍යාපාර කටයුතු හෝ රැකියා කටයුතු වලද දියුණුවක් පෙන්눔 කරනවා. පවුලේ ඥාතීන් සමගද සමගියෙන් වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනවා. අලුතින් නිවාස හා වාහන ලැබීමද පෙන්눔 කරන නිසා ඒ සම්බන්ධව බලාපොරොත්තුවෙන් සිටියා නම් මේ කටයුතු සාර්ථක වන බව පෙන්눔 කරනවා. ශරීර සෞඛ්‍යද යහපත් වෙනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම ගුරු මාරුව සුබදායි බව තමයි පෙන්눔 කරන්නේ. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 3 වන භාවය හා 12 වන භාවයේ අධිපති වන ගුරු ග්‍රහතුමා පැමිණෙන්නේ ඔබගේ කේන්දරයේ 6 වන භාවය වන මිථුන රාශියටයි. මේ අනුව ඔබගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව අයහපත් කාල සීමාවක් බව පෙන්눔 කරන නිසා ඒ සම්බන්ධව විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරන්න. උෂ්ණාධික රෝග හා ශරීරයේ ලප දද කුෂ්ඨ ආදී රෝග තත්ත්වයන්ද ඇතිවිය හැකි නිසා ඒ සම්බන්ධවද කල්පනාකාරී වන්න. ව්‍යාපාර කටයුතු වල දියුණුව ඇතත් ඒවාට සතුරු කරදර යටි උගුල් වැනි දේවල් ඇතිවිය හැකි නිසා ඒ සම්බන්ධවද සැලකිලිමත් වන්න. පින්දහම් කටයුතු වල යෙදීමට සෑම වෙලාවකදීම වගබලා ගන්න. ඒවට සම්බන්ධ වීමෙන් ඔබගේ මානසික සහනය උදා කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මෙම ගුරු මාරුව මකර ලග්න හිමි ඔබට නම් මිශ්‍ර ඵලදායී බවක් තමයි පෙන්눔 කරන්නේ. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමි ඔබගේ කේන්දරයේ දෙවන භාවය හා 11 වන භාවයේ අධිපති වන ගුරු ග්‍රහතුමා පැමිණෙන්නේ 5 වන භාවය වන මිථුන රාශියටයි. මේ අනුව අධ්‍යාපන කටයුතු කරන දූ දරුවන්ට ඉතාමත් යහපත් කාල සීමාවක් බව පෙන්눔 කරන්න පුළුවන්. තරග විභාග වලින් ජය ලැබෙනවා. ප්‍රේම සම්බන්ධතාවලට බාධක කරදර තිබුණා නම් ඒවා නැති වී ඒ කටයුතුද සාර්ථක වෙනවා. මව්පියන්ගේද ආශිර්වාදය සඳහා ලැබෙනවා. ව්‍යාපාර කටයුතු හා රැකියා කටයුතු වලට ප්‍රසිද්ධ වීමට වැඩ කටයුතු කර තිබුණා නම් ඒවායේ ප්‍රසිද්ධියද ඇති වෙනවා. ආර්ථික තත්ත්වයද යහපත් බවට හැරෙනවා. අලුතෙන් රැකියාවක් ව්‍යාපාරයක් ආරම්භීමටද සුබදායී කාල සීමාවක් බව පෙන්눔 කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට නම් මෙම ගුරු මාරුව ඉතා සුබදායී බව තමයි පෙන්눔 කරන්නේ. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්න භාවය හා 10 වන භාවයේ අධිපති වන ගුරු ග්‍රහතුමා පැමිණෙන්නේ 4 වන භාවය වන මිථුන රාශියටයි. මේ අනුව ඔබගේ නිවසේ දියුණුව ඇති වෙන කාල සීමාවකි. නිවසේ අය සමග අමනාපකම් තිබුණා නම් ඒවාද සමගි වී ඒවාද නැති වී ඔවුන් සමග සමගියෙන් කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනවා. අලුත් නිවසක් සෑදීමට පටන් ගැනීමටද සුබදායී කාල සීමාවක් බව පෙන්눔 කරනවා. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් නම් පපුවේ රෝග තත්ත්වයන් ඇති අය ඒ සම්බන්ධව ඉතා සැලකිලිමත් වන්න.
මානසික කරදරද ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. රැකියා කටයුතු වල ව්‍යාපාර කටයුතු වල යම් දුරකට දියුණුව පෙන්눔 කරනවා. ආර්ථික තත්ත්වයේද තරමක් යහපත් බව පෙන්눔 කරනවා. මෙම ගුරු මාරුව මීන ලග්නයේ හිමි ඔබට නම් මිශ්‍රඵලදායී බවක් තමයි පෙන්눔 කරන්නේ. මෙම පලාඵල විස්තරය සියලුම ලග්න සඳහා කරන පොදු පලාඵල විස්තරයක්. උපංගාචාරය හා දැනට ගෙවෙන දසාවන් අනුව පලාඵල වෙනස් විය හැකියි. එම නිසා තමන්ගේ ජන්මපත්‍රය නිවැරදිව ජන්මපත්‍රය නිවැරදිව පරීක්ෂා කරවා ගන්න. එමගින් ඔබට ඇති වී තිබෙනා වූ සුබ අසුබ තත්ත්වයන් නිවැරදිව දැන ගැනීමටත් හැකියාව ලැබෙනවා. අසුබතාවයන් ඇති ලග්න සඳහා ප්‍රතිකර්ම දැන ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. සියලුම ලග්න හිමි ඔබට තෙරුවන් සරණයි. ජය වේවා.